අපි ටෝපිඩෝ ප්‍රහාරයක් ගැන හිතද්දී ගොඩක් වෙලාවට මතක් වෙන්නේ චිත්‍රපටවල දකින දේවල් නේද? හැබැයි ඇත්ත ලෝකයේදී මේ නිහඬ ඝාතකයා ක්‍රියාත්මක වෙන්නේ ඊට වඩා ගොඩක් වෙනස් ගොඩක්ම සංකීර්ණ විදිහකට. ඉතින් අපි බලමු මේ තාක්ෂණීය ඉතිහාසය ඇත්තටම මොන වගේද කියලා. නූතන සබ්මැරීන ප්‍රහාරයක් කිව්වම හිතට එන චිත්‍රය මොකද්ද? සමහර විට හිතට එන්නේ අර චිත්‍රපටයවල තියෙනවා වගේ එක සබ්මැරීනයක් අනික පස්සේ වේගයෙන් පන්නන හැමතැනම පිං පිං ගල සෝනාර් සද්දය හෙන දිය යට ගුවන් සටනක් වගේ දෙයක් වෙන්න ඇති. නමුත් යථාර්ථයේ ඊට වඩා හාත්පසින්ම වෙනස්. The War Zone වෙබ් අඩවිය කියන විදිහට ඒ වගේ දර්ශනයක් තමයි ඇත්ත සටනකදී දකින්න ලැබෙන්න තියෙන ඉඩකඩ අඩුම. ඇත්තම ප්‍රහාරය කියන්නේ නිහඬ හිතාගන්න බැරි තරම් වේගවත් සහ සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත දෙයක්. ගොඩක් වෙලාවට ඉලක්කයට Tamanට පහර දීමක් සිදු වෙනවා කියලා තේරුම් ගන්නවත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ නිහඬ ඩඩේමේ ආලම්බය හොයාගෙන අපිට ටිකක් අතීතයට යන්න වෙනවා. ඒ කියන්නේ කෙලින්ම දෙවන ලෝක යුද්ධ සමයට. ඔන්න ඔතන තමයි මේ බුද්ධිමත් ටෝපිඩෝ තාක්ෂණයේ මුල්ම බීජ පැලවෙන්නේ. මේ තාක්ෂණය තමයි හැමදේම වෙනස් කළේ. ධ්වනි ඉලක්ක ගැනීම කියන්නේ සරලවම ටෝපිඩෝවකට කන් දීලා තනිම ඉලක්කය හොයාගන්න පුළුවන්කම ලැබීම. ඒක හරියට fire and forget අවියක් වගේ. විදහම අමතක කරන්න පුළුවන්. ඉතුරු වැඩ ටික ටෝපිඩෝවම බලා ගන්නවා. මේ කාලාරාමුව දිහා බැලුවම පේනව නේද මේ තාක්ෂණික තරංගේ කොයිතරම් තීණුද කියලා. 1933 කියන්නේ තීරණාත්මක අවුරුද්දක්. ජර්මනිය මාර්ච් මාසෙ මේ තාක්ෂණය හඳුන්වලා දෙනකොට මාස දෙකක් යන්න කලින් මේ මාසෙ වෙද්දිම ඇමරිකාවත් දෙයකට පිළිතුරු දෙනවා. මේක නිකන් එකපාරටම බිහිවුණු දෙයක් නෙවෙයි. මේ පිටිපස්සේ දවන්ත කාර්මික ශක්තියක් තිබුණා. විදුලි ටෝපිඩෝව කියන්නේ තවත් ලොකු ඉදිරිපීමක්. මොකද ඒවා වතුර මතු පිට කිසිම සලකුණක්, ඒ කියන්නේ රැල්ලක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නොපෙනෙන ප්‍රහාරයක් එල්ල තිරීමේ හැකියාව ලැබුණා. මේ කාලෙදිම ජර්මනිය මිත්‍රපාක්ෂික නෞකාරත පෙළවල් විනාශ කරන්න ඉතාමත් සාර්ථක උපක්‍රමයක් පාවිච්චි කළා. ඒ තමයි රූඩල් ටැක්ටික්. අපි කවුරුත් දන්න විදිහට වුල්ෆ් පැක්. එහෙම නැත්නම් වෘක රංචු උපක්‍රමය. මේකේ අදහස හරිම සරලයි. තනියම දයම් කරනවට වඩා කණ්ඩායමක් විදියට එකතු වෙලා ප්‍රහාර දෙන එක. එක යූ-බෝට්ටුවක් නෞකාරත පෙළක් දැක්ක ගමන් අනදිල මධ්‍යස්ථානයට දන්වනවා. ඊට පස්සේ අනිත් යූ-බෝට්ටුත් ඒ ප්‍රදේශයට එකතු වෙලා එකපාරටම ප්‍රහාර මාලාවක් එල්ල කරනවා. 1940 දී මේක කොච්චර සාර්ථක වුණාද කියනවනම් යූ-බෝට්ටු කාර්ය මණ්ඩලය ඒ කාලයට කිව්වේ සතුටු සමය කියලයි. හැබැයි හැම ශක්තියක් ඇතුළෙම දුර්වලකමක් තියෙනවානේ. මේ උපක්‍රමයේ විනාශයත් සැඟවිලා තිබුණේ ඒකෙම තමයි. මේ වෘකරංචුව සම්බන්ධීකරණය කරන්න නිතරම ගුවන් විදුලි පණිවිඩ හුවමාරු කරගන්නම ඕන වුණා. මිත්‍ර පාක්ෂිකයන් හරියටම මේ දුර්වලතාවය තමන්ගේ වාසියට හරවගත්තා. හෆ්ටෆ් කියන තාක්ෂණයෙන් ජර්මානු සබ්මැරීන රේඩියෝ සංඥා එවනකොටම ඒවත් තියෙන තැන හරියටම හොයාගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි නැව් පිටිපස්සෙන් ෆොක්සර් වගේ ව්‍යාජ ශබ්ද නිකුත් කරන උපකරණ ඇදගෙන ගිහින් ටෝපිඩෝ රවට්ටන්නත් ස්ටෙප් අසයිඩ් වගේ ක්ෂණික උපමාරු යොදාගෙන යූ-බෝටු මුලා කරන්නත් මිත්‍රපාක්ෂිකයෝ සමත් වුණා. හරි. දැන් අපි දෙවන ලෝක යුද්ධයෙන් කෙලින්ම වර්තමානයට පනිමු. අද තියෙන ටෝපිඩෝ කියන්නේ එදා තිබුණේවට වඩා අහසට පොළව වගේ වෙනස්. අතිශයින්ම දියුණු තාක්ෂණයක්. අද ප්‍රධාන වශයෙන් ටෝපිඩෝ වර්ග දෙකක් තියෙනවා. තාප සහ විද්‍යුත්. හරියට පෙට්‍රල් වාහන සහ ඉලෙක්ට්‍රික් වාහන වගේ. තාප ටෝපිඩෝ ඉන්ධන වලින් දුවන නිසා වේගයයි දුරයි වැඩි. විද්‍යුත් ටෝපිඩෝ බැටරි වලින් දුවන නිසා ගොඩාක් නිහඬයි ඒ වගේම ක්ෂණිකව උපරිම වේගයට යන්නත් පුළුවන්. හැබැයි මේ දෙවර්ගයේම තියෙන භයානකම දේ තමයි ඒවයේ නිහඬ බව. ඒ කියන්නේ ප්‍රහාරයට ලක් වෙන්න නැවට හරි සබ්මැරිනයකට හරි අවසන් තප්පර කීප වෙනකම්ම කිසිම දෙයක් ඇහෙන්නේ දැනෙන්නේ නැහැ. එනම් ඇත්ත ලෝකේ නූතන ටෝපිඩෝ ප්‍රහාරයක් සිද්ධ වෙන්නේ කොහොමද? අපි ඒක පියවරෙන් පියවර විස්තරාත්මකව බලමු. මුලින්ම සබ්මැරිනියන ඉලක්කය හඳුනාගෙන ඒ වටා දියාට අතාත්වික ඝාතන කලාපයක් නිර්මාණය කරනවා. ඊට පස්සේ ටෝපිඩෝව දියත් කරනවා. ඒක බොහෝ විට තුනී වයරයකින් සබ්මැරිනයට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ නිසා ක්‍රියාකාරුට ඒක පාලනය කරන්න පුළුවන්. ටෝපිඩෝව අර ඝාතන කලාපයට ඇතුළුනාට පස්සේ තමයි තමන්ගේම සෝනා පද්ධති ක්‍රියාත්මක කරලා ඉලක්කය හොයන්න පටන් ගන්නෙ. ඉලක්කය අගුළු දාගත්ත ගමන් උපරිම වේගෙන් ඒ දෙසට යනවා. ඒ වෙලාවෙ නම් ගැලවීමක් කොහෙත්ම නැහැ. මේ දකින්නේ අර අපි කලින් කතා කරපු මාක් 18 විද්‍යුත් ටෝපිඩෝව. අද කාලේ තියෙන අති නවීන නිහඬ ආයුධවල සීයා තමයි මේ. ජලය මතු පිට කිසිම සලකුණක් නොතියා ඉලක්කයේ වෙත යෑමේ හැකියාව තමයි අදටත් ටෝපිඩෝ තාක්ෂණයේ හදවත වෙන්නේ.
හොඳයි. අපි මේ තාක්ෂණය ගැන කතා කළා. නමුත් මේකේ ප්‍රතිවිපාක මොන වගේ වෙන්න පුළුවන්ද? අනාගතයේදී එකම එක නිහඬ තීරණයකින් වෙන්න පුළුවන් විනාශය ගැන හිතන්න. අස්වාපේ මේක ඇත්තටම සිදු වූ දෙයක් නෙමෙයි. හැබැයි The Guardian පුවත්පතේ පළවුණු අනාගතය ගැන කියන ප්‍රබන්ධ වාර්තාවකට අනුව 2026 දී ඇමරිකානු සබ්මරීනකින් එල්ලවෙන ප්‍රහාරයකින් මිය යන නාවිකයන් ගණන තමයි මේ වගේ නිහඬ ආයුධයකට කොයිතරම් දරුණු ක්ෂණික විනාශයක් කරන්න පුළුවන්ද කියලා මේකෙන් පැහැදිලි වෙනවා. මේ තාක්ෂණයේ ඊළඟ පියවර ඊටත් වඩා දියුණුයි. ඒ තමයි මිනිසුන් රහිත දිය රට වාහන නැත්නම් UUVs. කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා මිනිස් මැදිහත් වීමෙන් තොරවම තීරණ ගැනීමේ හැකියාව මේවට ලබා දීම තමයි අනාගතයේ ඉලක්කය. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපිට හිතන්න ඉතුරු වෙන්නේ එකම එක ප්‍රශ්නයයි. ආයුධ තමන්ම හිතලා තමන්ම තීරණ අරගෙන ප්‍රහාර එල්ල කරන තැනට තාක්ෂණයේ දියුණු වුණාම ප්‍රහාරය එල්ල කරන්න කියන ඒ අවසන් තීරණය ගන්නේ කවුද? යන්ත්‍රයක්ද නැත්නම් මිනිහෙක්ද?